guys, ඔන්න අද අපි ප්ලේ කාණ්ඩ යන්නේ ග්‍රැනි තමයි ප්ලේ කාණ්ඩ යන්නේ. කොහොම ගෙන්නෙත් නෑ මේක අරගෙන අපි යන් ගැම්මෙන් එළියට. කෙලිම උඩම තට්ටුවට යන්න ඕනේ. තියෙන උඩම එකට උඩම නැත්තම් උඩම කදාගෙන හරි යන්න ඕනේ. ඔන්න ඔකයි කියන්නේ. මෙහෙම දාගෙන පෙට්ටිය ඇස්සේ හැංගුණාම මොකද වෙන්නේ? ග්‍රැනි ඇවිල්ලා මේ වහලා තියෙන ලී කැල් ටික කරනවා. එතකොට අපිට මිටියක් එම ඕන වෙන්නේ නැහැ. දැන් ග්‍රැනි එනවා. එන්න මෝඩයිනේ මං ග්‍රැනි. ග්‍රැනි ඇවිල්ලා මේක ගන්නවා. මෝඩකම ප්‍රදර්ශනය කරනවානේ බං දැක්කනේ. දැන් මම මෙහෙම පැල්ල දුවනවා. හිල්ලෝ ග්‍රැනි වයින්නවා දා. දැක්කද මම ආයෙන්ඩු සම්මාන දෙන්නේ. සම්මානයක් දෙන්න ඉන්න බං. එහෙනම් මෝඩයි බං මේ ග්‍රැනි. මේ ටිප් එක දාගෙන මැටියා. මේකේ මොනවද තියෙන්නේ? ග්‍රැනි කොහෙන්ද එන්නේ කියන්නකෝ. අමාව දැක්කද? එන්න සම්මාන දෙන්න එන්න ග්‍රැනි ඉස්සෙල්ලාම ඔයාලට සම්මාන දෙන්න බැරුව ගියානේ. මෙන්න මේ කතුර අපිට ඕන වෙනවා. මොකද අපි අද ග්‍රැනි එකේ යන්න යන්නේ කානුවේ. මෙතනින් දාගමු එක. ගෑම්මෙන් දාගමු. මෙන්න මෙතන තියෙනවා පොතක්. මේ පොත උඩින් දැම්මම තමයි මෙන්න මේ දොර ඇරින්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. මගේ වීඩියෝ බලන අය නම් දන්නවා. ඉතින් උඩම එකට යා. උඩම එකට කිව්වට දෙයින් තක්කුට තමයි අපි යන්නේ. අර මං කලින් ටිප් එකක් දාලා අරගත්තේ දොර. අන්නේ දොරට මෙන්න මේක දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේක අරගෙන අපි යන්. දැන් අර අපි නිදාස් කරපු ආච්චි ඇවිල්ලා තව ටිකකින් යතුරක් දාලා යනවා. අන්න අර අපි දැකලා එන්න ග්‍රැනි සම්මාන දෙන්න වාට. එන්න ග්‍රැනි. ග්‍රැනි එන්න ග්‍රැනි. මං ගියා. පස්සේ දෙන්න අමුවේ සම්මාන. දැන් මේක අරගෙන වෙන කොහෙවත් යන්නේ නැහැ නේ. මේ කරලා මේක අරගෙන ඒක පස්සේ අරගමු ටික. මේක දාන්න. ඒක දාලා මේ වටයක් ගහලා මම මෙහෙන් යනවා. මම මෙහෙන් යනවා. ග්‍රැනි එන මෝඩයි බං. ඔය ග්‍රැනි මෝඩයි කියන පොඩ්ඩක් ලයික් එකක් දාන්න බලන්න වීඩියෝ එකට. මට කොච්චරක් ඉන්නවද කියලා දැනගන්න ඕනේ. අපි මෙන්න මේ ස්ප්‍රේ ගමු. ආයෙන්නකෝ. ආයෙනවද? ආයෙනවද? දැන් සැපද? ඉතින් යාළුවනේ ඒක ගැව්වට පස්සේ ග්‍රැනිට ඇස් පේන්නේ නැහැ. අගේ වැදුනොත් ගහනවා. සද්දයක් ඇහුනොත් ගහනවා. ඒ ඉන්න තැනට එන්නේ. වී ගැම්මෙන් පැනලා මේ ලිවරේ දාගමු මේ ලිදි කැලට. දාලා මේක කරකෝ ගමු. උඩට ආවම තමයි බාන්නන්නේ මොකක්ද කියලා. හරි ඉතින් බං. ඔයාලා මේ වීඩියෝ එකට තාම ලයික් කරේ නැද්ද? මොකද්ද බං? නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඔග බණ්ඩ කුහක වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. ලයික් කරලා දාන්න. ආයි ලයික් කර සබස්ක්‍රයිබ් කරන්න නැතුව අයට සබස්ක්‍රයිබ් කරන්න කියලා අනෑනේ කියන්න ඕනේ නෑනේ. ඔන්න ඔක ඔබලා දාපන්. ඒකට තමයි මම ඔය වැඩෙක් වෙන්න පුළුවන්. වැඩෙක්. මේකත් අරගෙන බලමු. මේක මුකුත් නෑ. මම ඔය වැඩෙක් වෙන්න ආස නම් මේ වීඩියෝ ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. දැන් ග්‍රැනි අරහින් එනකොට මම මෙහින් යන්න ඕනේ. ආයා මෙහෙන් එන්නේ නම අරහින් යනවා. ඔය ග්‍රැනි එන මෝඩයිනේ. මෝඩකම් ප්‍රදර්ශනය කරනවානේ ඉතින්. මේ ලීඩ් ගලවන්න තියෙන්නේ මම අද කණුවෙන් පයින්නේ. මට වට කියලා දෙන්නේ. මේවත් ගලවන්න තියෙන්නේ මේකේ. මේ ආකාරයට. ෂෝ. ග්‍රැනිට මම හැමදාම කියනවා මේ කතුරු හැම තැනම දාන්න එපා කියලා.
ඔය දැක්කද වයින්ඩක සම්මානෙ දෙන්න ඔයාට මම දැන් ඔයා ආයෙත් කියන්නේ යතුරු දාන්න ඉච්චර ලේට්ද බං එන ලේට් නේ යන්න දියන් යකෝ ගෑණී එනවා ගැම්මින් ඇවිල්ලා ගැම්මින් අරගම දෙන්නේ පුත් නෑ මේක අරගමු ගැම්මින් මෙතන තියෙනවා රහස් දුරක් මේක දැනගෙන හිටපු අය ලයික් කරන්න බාන්න වීඩියෝ එකට ඊ මොකද්ද මේ මෙන්න මේක අපිට ඕන වෙනවා හරි දැන් ගැම්මේ පත්තලා යම් දැම්මෝ දැන් මේක අරගෙන අපි යන්න ඕනේ උඩම තට්ටුවට තියෙන උඩ අම්මට කියන්නේ වයින්ඩකෝ යාට මේ මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්න ඕනෙලු ඔයෙන් එන්න රෝන් සයිඩ් දාන්න බෑ ලකුණු කපනවා ඔයෙන් එන්න මම මෙයින් යන්න එන්නකෝ එන්නකෝ ඔයෙන් එද්දි මම පයින්නවා අවුවනේ ග්‍රැනි දැන් මේ ශනික දාගම ගිහිල්ලා මෙන්න මෙහෙම මෙතනින් දාගමු ශනික පයින්න ඕනේ මෙතනින් ශනික පයින්න බෑ ග්‍රැනි පල්ලෙ හිටියොත් ඇද්දලා අරනවා පොල්ලෙන් දෙක අන්න ග්‍රැනි එනවා ග්‍රැනි මාව දැකලා අපි පැනගමු හරි දැන් දැක්කනේ බං ග්‍රැනි මාව දැක්කේ නෑ ඔන්න ඕකයි කියන්නේ වැඩොන්ට පමණයි මේව පුළුවන් ඉතින් යාළුවනේ පොඩි එකෙක් ඇවිල්ලා අඬනවා ඇහෙනවා නම් කන්න දෙයක් නැහැ. ඇහෙන්නේ නැත්තම් ඒත් කන්න දෙයක් නැහැ. ඉතින් මේ රහස් තොරත් දැනගෙන හිටපු අය ලයික් එකක් දාන්න යන්න බෑ වීඩියෝ එකට. ලයික් එපා. සබස්ක්‍රයිබ් එකක් දාගෙන යන්න බෑ සබස්ක්‍රයිබ් පාරක්. අම්බෝ සැප නෑනේ මහත්තයෝ සංසාරේ. හරි ඔන්න දෙවෙනි දවසත් ආවා. කවන්න සැලෙන්නේ නැහැ දෙවෙනි දවසෙන් හරි පැනලා යනවා අපි. අම්මා දැක්කද? එන්නකෝ සම්මාන දෙන්න වාගේ. අපි ජෙනිට ඉස්සෙල්ලා මේවා කරලිමුකෝ. ස්ප්‍රේ පාරක්. නැද්ද ගනි ඔන්න බාණ්ඩ යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්ව බොරුවක්ද කියලා දැක්කනේ මෙතෙන්ට එනවා මම මෙතන ඉන්නවා මෙතෙන්ට එල ගහන්න නෑ මට දැක්කනේ එන මෝඩයි බං ඔය ගනි ඉතින් මේ අපි කලින් අරගත්ත එක ග්‍රැනි ඔතනට එනවනේ ඉතින් උඩට යන්න ඕනේ අන්න ග්‍රැනිට අස්සාව යාළුවනේ දැක්කනේ දැන් මෙයා මෙතන අපිට කීයක් දීලා ගින් තියෙනවා අර අපි නිදාස් කරපු වයස කාච්චි ඒ කීයක් අරගෙන අපි යමු පල්ලෙහාට ඊට කලින් මේ දෙක බලාගෙනමු මෙතන තියෙනවා වෙපන් කීයක ඉස්සෙල්ලා මේක අරන් ඉමුකෝ දිව්වෝ
මේක අරගමු ගැම්මට. කෝ දැන් ගෑණි? ඔයාද? පොඩ්ඩෙන් කනවා මම. පිට දුවන්නත් එපා. ගරුත් තියන්න එපා. හරි. අපි දැන් මේක අරගෙන යන්. පල්ලෙහාට. කොහෙටද? පල්ලෙහාට. පල්ලෙහාට යන්න. මෙතනින් මෙන්න මේකට තියාගන්න ඕනි කුඩු වෙන්න. කනේ one shot. ඉතින් මම හැම වීඩියෝ එකම වගේ ආසාවට කරන දෙයක් තමයි අන්න ගලවන එක. ඉතින් මං දැනුත් අනයක් තමයි ගලවන්න යන්නේ. මේකේ මොනවද තියනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ. මම දෙකයි ගලවන්න යන්නේ. මම්මට මේ දෙකලෝ කාර් කීයක තියෙනවා. මේ කාර් කීය කරගෙන වෙන කොහෙටවත් යන්නේ නැහැ නේ බා. කාර් කීය කරගෙන යන්නේ කාර් එක ළඟට. මෙයා ගහන්න ඉතින් සාමාන්‍ය දැනීම තියෙන්න ඕනේ. සාමාන්‍ය දැනීම දන්නේ නැත්තම් පොතක් අරින්න ඉගෙන ගනි. මේකේ තියෙනවා කුරුළු කෑම එක. කුරුළු කෑම කරගෙන වෙන කොහෙවත් යන්නේ නැහැ නේ බා. කුරුල්ලා ඉන්න තැනට යන්නේ. මං කිව්වනේ සාමාන්‍ය දැනීම තමයි අවශ්‍ය. පොතක් අරගෙන ඉගෙන ගනින් ගිහිල්ලා. පොඩි එකා වගේ දඟලන්න නැතුව. මේවා තියෙන තැන් රට වද දෙනවා ඇවිල්ලා මෙතන. මං හදන්න යන්නේ සුපිරි භාණ්ඩයක්. ගැම්මෙන් යන් අපි. ඉස්සෙල්ලාම මේකකින් මෙතනින් දාගමුකෝ. ඊට පස්සේ අපි මෙහෙට යමු. ඊට පස්සේ මේ ස්ක්‍රූ පුනියනත් අරගෙන අපි ආයේ උඩ නෑ මේක අරගෙන යන්කෝ මං කියන්නම්. මේ කරගෙන ගිහින් දා ගන්න ඕනේ. මෙන්න මෙතනින්. මම දාගත්තට පස්සේ දැන් යන්න ඕනේ උඩහට. තියෙන මෙයා එනවනේ ඉතින්. තිම්බන් ඔන්න මම දෙවෙනි පාරටත් මතක් කරනවා. subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න නැති අය එකතු වෙන්න subscribe කරලා. subscribe button එක බණ්ඩ ලොප වෙන්න එපා, කුහක වෙන්න එපා. subscribe button එක බලන්න නිකන් ඉන්න එපා බං. bell icon එකත් click කරපන්. එතකොට තමයි සාමාන්‍ය දැනීම නිකන් මොළුවට එන්නේ. බල සාමාන්‍ය දැනීම දන්නේ නැහැ, පොතක් අරගෙන ඉගෙන ගන්නෙත් නැහැ, subscribe කරන්නෙත් නැහැ. ඉතින් බං ඔයගොල්ලා වාගේ සීනේ අලුත් මලුත් ස්මාර්ට්ෆෝන් නැද්ද? ඉතින් ගමුකෝ බං. අපේ channel එක subscribe කරලා එකතු වෙන කට්ටියට මාසයක් පතා අපි ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් වොච් වගේ දේවල් දෙනවා. ඒක අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි දැන් ගැම්මට යන්. subscribe කරලා අපිත් එක්ක එකතු වෙන අයට විතරයි. subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ස්මාර්ට් වොච් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මටත් ස්මාර්ට් වොච් එකක් ඕනේ කියලා. ෆෝන් එකටත් එච්චරම තමයි. ඉතින් බං ඔයා මේ පල්ලෙහා මේකේ පාරවල් දන්නේ නැද්ද? පාරවල් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පාරවල් ගැන කියලා දෙන්නම්. එනවද? එන්නකෝ. එන්න. මේ යන් ගැම්මට. අපි යනවා. ඉතින් මේ කානුවෙන් තමයි අද අපි channel යන්න යන්නේ. හොඳට බලා ගන්න. දැන් ඔකේ බලා ගන්න. හැමදාම නෑ, හැමතැනම නෑ. යන ටික ගලවගමු. මෙතන තියෙනවා සේප් වේ අතුර.
සේප්පු වතුර වෙනකොට නැහැ සීප්පු වතුර වෙන සීප්පුව තියෙන තැනට. ගැම්මෙන් දුවමු. ගින් හැංගෙමු. ඉතින් මම මේ සීප්පු වතුර වෙන අපේ සීප්පු ළඟට යන්කෝ. ඊට කලින් මෙන්න මෙතන තියෙන අංකය බලා ගන්න. අංක 2. කොන්දර මතක තියාගන්න. අවශ්‍ය වෙන දෙයක්. ග්‍රැනිට් උඩ දාගෙන අපි හොයනවා ඇති. මෙන්න මේ ස්ට්‍රිප් වල අපිට ඕන වෙනවා කාණුවෙන් පැනලා යන්න. මොකෙන් පැනලා යන්නද? කාණුවෙන් පැනලා යන්න. දැක්කද මාව? එන්නකෝ සම්මානෙ දෙන්නේ. යට සම්මානෙ දෙන්නත් බැරුව ගියා. ලෝයිස් ග්‍රැනි එන්නේ නැහැ මෙතෙන්ට. අත්දැකීමෙන් කියනවා. එන්නේ නැහැ කියන අයත් ලයික් එකක් දාගෙන යන්නකෝ. කොහොටද මේ මකුළු අම්මා? හරි ඉන්නේ. එයා එහෙමද? එයා යනවද? යනවලුනේ. ගන්නට. එතෙන්ට ගිහින් මේක දාලා කරකෝ ගමු. අන්න මකුළු අම්මා අතන ඉන්නේ අපි ශනිකියා. මේකත් අරගෙන යමු. කැම්මට යමු. මෙන්න මේ දංගල කපාගමු. මයික ඕනේ වෙන්නේ. හරි. දැන් අපිට මේකට ඕන වෙනවා. මේක ඉබ්බර ගන්න. පැඩ්ලොක් කී එක අර නිල් පාටගේ අතුරු නෙමෙයි. අනිත් අතුරු. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා අංකයක් මතක තියාගන්න කියලා. ඒක දැන් තමයි වැදගත් වෙන්නේ අපිට. දැන් අපි මේ ලිෆ්ට් එකෙන් උඩට ගියාම අපිට හම් වෙනවා පෙට්ටි දෙකක්. මේ පෙට්ටි දෙකේ එකක තියෙන බෝම්බයක් අනිකේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන බඩුවක්. බලමු. මෙතන තියෙන වාසනාව උරු ගබන්න නෙමෙයි. අර තියෙන ගෙදර කොයි හරි ගහලා තියෙන අංකේ බලාගෙන ඇවිල්ලා අරන එක. දැක්කනේ. මේ කොමුඩු ගෙඩිය තියෙන්නේ ඔයගොල්ලන්ට කණ්ඩ නෙවෙයි. හොඳට මතක තියාගන්න. කොමුඩු ගෙඩිය තියෙන කණ්ඩ නෙවෙයි. කොමුඩු ගෙඩිය තියෙන කණ්ඩ නෙවෙයි. ඒක කපලා ඉතින් මැද හංගල තියෙන මොකද්ද මම දන්නා බඩුව ගන්න. මේ පාත්ලා හිටියනම් හරියනවා. ග්‍රැනි විතරක් නෙමෙයි. මේ මකුළු අම්මත් මෝඩයි කියන කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න මට කොච්චර ඉන්නවද කියලා බලා ගන්න ඕනේ. ඉතින් ගෑම්මින් යන්කෝ. පිග්ගෑම්මින් උඩ තට්ටුවට යමු. උඩ තට්ටුවෙන් කුසිය පැත්තට පැනගමු. දැන් අපි මෙන්න මෙතන තියෙන ජනේලෙන් පයින්න ඕනේ. පැන්නෝ කියලා කොහොම මෙයාට එන්නේ නෑනේ. පැන්නෝ කියලා පැන්නෝ. දැන් අපි ගිහින් මේකට තියලා කාපලා දාමු. මෙන්න මේ ලීවරය ඇත්ත ගමන් කැපිලා වැටෙනවා. ඒක අපිට ඕන වෙන්නේ. ඒක තමයි අනික් පැඩ්ලොක් කී එක. දවස් 4 ග්‍රැනි ආරෙන් දොන අරගෙන එනවා. ඒ අපතරේ අපි මස් කෑල්ලක් වා ගන්න ඕනේ. ගැම්මට යන්න. ගැම්මට උඩට ගැම්මට උඩට.
තියෙන උඩම එකට යන්. උඩම එකට නෙමෙයි. දෙවෙනි තට්ටුවට. ගැම්මට යන්. මෙතනින් පල්ලෙහාට ගිහින් මෙතනින් පල්ලෙහාට ගිහින් යට තියෙනවා දොරක් අරගන්න අපිට. මොකද්ද? දොරක් අරගන්න. මේ දොර තමයි අපි අද අරින්න යන්නේ. මෙන්න මේකේ සමහරින් තියෙන අපිට ඒකේ අවශ්‍ය වෙන දේවලුත් නැහැ නේ. කමන්න ඕලන්ට කියලා දෙන්නම් මේ දොර අරින විදිය. මේ තියෙන රතු පාටකට අපි වෙඩි තියන්න ඕනේ. වෙඩි තියන්න ඕනේ. ලස්සනට වෙඩි තියන්නයි තියෙන්නේ. බෑ දුන්නේ නැහැ නේද? කරන්න දෙයක් නැහැ. ඔකලෝ වදින්න තියාගන්න ඕනේ. වදින්න තියාගන්න නැත්තම් කරන්න දෙයක් නැහැ. අම්මෝ ග්‍රැනියනවනේ. තව පුඩ්ඩෙන් කනවා සඳ බොද වෙන්න. අපි තියෙන උඩම තට්ටුවට යමු. උඩම ගන්න නැත්තම් උඩම එක කදාගෙන හරි යන්න ඕනේ. තියෙන උඩම තට්ටුවට ගැම්මෙන් යම්. වැටුණා නේද? කමන්ලා මේ දෙක අරගමු. මෙතන තියෙන අඬුවක්. ටිකකින් අපි මේ ලී අරගෙන යන්කෝ. ලී අරගෙන ගිහින් මෙතනට සෙට් කරාට පස්සේ අරම නැමිලා යන්න පුළුවන් මේ ලී දිගේ. හරිද? ඔයාලට මේ කියලා දෙනවා හොඳේ. මම හිතනවා වීඩියෝ විනාඩි 12ට වඩා අඩුයි කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ අඬුව අරගෙන යනවා. ඒ ලීය දෙය. මට මේ වීඩියෝ රෝණ කරන දෙයක් නෙමෙයි. මම මේගොල්ලන්ට කියලා දෙනවා මේක කොහොමද මේව කරගන්නේ කියලා. මම පැතුල්ලි ගියාට පස්සේ අතනින් දොර වැවෙනවා. මේක මේව කරා. මේ වීල් එක ගත්තා. මෙන්න මේ දෙක ගලව ගන්න තියෙනවා අපිට. ඉක්මනට ගලව ගන්න ඕනේ නැත්නම් පැත්තෙන් ග්‍රැනේඩ් එක කෙලලා දානවා. දොර ගලවගෙන යන්නයි තියෙන්නේ අන්නේම. කියනවා දුවන්නයි තියෙන්නේ ඉතින්. කකුල් දෙකට වැන්දා දිව්වා. දුවන්න දන්නේ නැති අය ඕක කරන්න යන්න එපා. දැන් ගැම්මේ අපි මේක අරගෙන යන්න. මේක මට වැඩක් නැහැ. මට අමතු වුණා. හරි. යාළුවනේ charge එක බැස්සා. හරි දැන් මම charger එකට ගහුවා. පිටයන් කරන්න යන්නේ උඩ ඉන්න මකුළුවේ. ඔයාලා දන්නවද නේ උඩ ඉන්න මකුළුවේ. මේ මකුළුවට කෑම මොන හරි දීලා يعني මස් කෑල්ලක් තියෙනවා. මේ මස් කෑල්ල දීලා මේ මකුළුව යාළු කරගන්න නෙමෙයි තියෙන්නේ. මේ මකුළුව ගාව එහා පැත්තේ තියෙන බාණ්ඩ ගණ්ඩයි තියෙන්නේ. ඒකට පොඩි හොර වැඩකුත් තියෙනවා. මේ charger ලූස් අප්පා. සලම අපි මේ වෙපන් එක හදාගෙන ඉන්න ඕනේ. මේක දාමු. මේක ගමු. කොහෙකින් නැහැ. මේක දාගමු. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ යාළුවනේ. මේ බැටරි ලෝ වෙන එකත් එක්ක තමයි බැරි. හරි දැන් අපි මෙතනින් යන්කෝ. මට හිතන්නේ එතන තමයි අපිට මේ අර මකුළුව ළඟ තමයි අපිට පැනලා යන්න ඕනේ ඊයතුරු තියෙන්නේ. ඇත්තටම මම මේ ග්‍රැනිගේ ගෙදර හිටියා නම් අර මිටියෙන් ගහලා අර කානුවේ ඉබ්බ කඩා ගන්නවා. ඉතින් එහෙම ගන්න නැහැ. ඒකින්ද කරන්න දෙයක් නැහැ. පල්ලෙහාට ගැම්මට ගිහින් දාලා අරගෙන ඩවුන්ලෝඩ් කරගමු.
ඉතින් මේ බඩුව හැම වෙලෙම එකම තැනක තියෙන්නේ නැහැ. මට යාළුවොත් කිව්වා මේක රටාවකට ලුහන් ගන්නේ. රටා 5ක්ද 6ක්ද තියෙනවා කිව්වා. මට රටාව වලින් වැඩක් නැහැ. මොකද මං ගන්නේ ඩී රේට්. මේ කරෙන් වෙන කොහෙවත් යන්නේ නැහැ. තියෙන උඩම අම්මෝ කෙලනවා තව පොඩ්ඩෙන්. කෙලලා අරින්නේ තව පොඩ්ඩෙන් ගන්නේ දැක්කනේ. එන මූඩයි බං ඔය ග්‍රැනි. මට තියන්න හිතනවා මේකේ එක. හරියන්නේ නැහැ. තියලා දාමු. එන්නකො මං කියන්නේ. ලෙඩක් තමයි වාට තියන්නේ. දැක්කනේ ඔළුව කුඩු. මෙතනත් එකක් දාලා බං. මම කියලා තියෙනවා මේව තැන් තැන් වල දාන්න එපා කියලා. ඉන්නෙත් නෑ අප්පා. යන්කොද. මේ පොඩි උපක්‍රමයක්. පීතුවක් කොගින් මෙතනින් දාගම් බං. මාත් ඉතින් මේක දැක්කේ වෙන කොහෙවත් නෙමෙයි. කොහෙද? වෙන කොහෙවත් නෙමෙයි YouTube එකේ තමයි දැක්කේ. බලමු එක හරියනවද කියලා. මම කරට පැන ගන්න ඕනේ. පැනගෙන මේ දොරින් නෙමෙයි. මේ දොරින් ගිහින් මේ දුරෙන් ඇවිල්ලා වෙන පිස්සු වැඩක් තමයි මේක. බලමු හරියයිද කියලා. මෙහෙම තමයි තිබ්බේ. මෙහෙම උඩට යන්න ඕනේ. උස්ම කරේ ගන්න එකත් අරගෙන අර ලිය දිගේ යන්න තියෙන්නේ. අඩි පෑ කියනවාකෝ. සිරාවටම යන්න විදියක් තියෙනවා. සිරාවට බෑ කියහන්කෝ. බලමුද උන්ට වෙඩි තියන්න පුළුවන්ද? කො මකුළුවා ඉන්න මකුළුවානේ. තියලා බලමුද? කෑවා නේද? කෑවා කියහන්කෝ සිරාවටම. අවුලන්නේ. හරි ඔන්න 3 වෙනි දවස. ඔලන්න සැලෙන්නේ නැහැ. කුමාරි පස්වෙනි දවස් හරි අපි පැනගමු. ගැම්මෙන් පැනගමු. මට දැන් තුවක්කුව ගන්න යන්න පුළුවන් වෙයිද? මොකේද ෆෝම් වෙලා? එන්නේ නේද? දුවා ගන්නත් පුළුවන් වෙයිද මන් දන්නේ නැහැ. පොඩ්ඩක් මෙහෙට වෙලා තියමු බලන්න. කෑවනේ. අඩෝ මූගේ අම්මට මූයකෝ. මම හිතන්නේ ග්‍රැනීගේ නංගි මං හිතන්නේ. ගියාත්මේ ග්‍රැනීගේ නංගි. මහා ශාපයක් වුණා අප්පා මේක නම්. යන්කෝ මස් කෑල්ල තමයි දෙන්න වෙන්නේ මුට. අවුලක් නැහැ. ගැම්මෙන් යාළුවනේ. ආයෙත් යන්කෝ අපි. ගැම්මෙන් පල්ලෙහාට යන්කෝ ඔක්කොම කලින්. ගැම්මෙන් යන්න ඕනේ. හැම වැඩක්ම කරද්දි ගැම්මෙන් කරන්න ඕනේ. මොකද්ද? ගැම්මෙන් නෙමෙයි ගැම්මෙන්. එතකොට තමයි දෙයක් හරියන්නේ. හරි යාළුවනේ එළම වීඩියෝ එක දිග වෙන හින්දා මම මස් කැල්ල ගන්න ආවා. මෙතන තමයි මස් කැල්ල තිබ්බේ. අපි මෙතනින්ම පැනගමු. යන්න අඩෝ. වෙලාව හොඳයි. වෙලාවටම ගියා. හොලන්නේ. ගණි එන්න කලින් පැන අම්මා ආවා කියනවාකෝ. සිරාවටම ග්‍රැනි ඒ තරම් කුරිරුද මෙතන? වද දෙන්න ගත්තද ග්‍රැනි? ග්‍රැනි මේ
හොඳින් හොඳේ කියන්නේ. ග්‍රැනි ගියා වගේ. ඒකටම දැන් උඩට යන්න. මෙන්න මෙතන එකක් දාලා ගියේ. මම හැමදාම ග්‍රැනිට කියනවා බං. නෝ තන තන දාලා යන්න එපා ළමයින්ටවත් පෑගුණොත් බං. අසුර නැහනේ. හිතපන් පොඩ්ඩක් මේ මෙතනින් යන වයසක ආච්චි ගැනවත්. කුරිරුයි බං මේ ග්‍රැනි. දැන් මෙම ගම්මට උඩට යන්න. ගිහින් මෙතනින් මේ මස් කෑල්ල දාගන්නවා. අර ඇවිල්ලා මේක කන අතරේ අපිට අග්ගලන් මෙතන යන්න. මෙන්න මෙතන තියෙනවා අවසාන අපේ තුරුම්පුව. අපි ගෑමට පැනගමු මකුළු වයින්ට කරි. ග්‍රැනි හෙලෝ මොකද කියන්නේ ග්‍රැනිට් ෂොට් එක දීලම් පයිමුද? හරි යාළුවනේ මෙන්න හරිනේ අමාරුව. මම හිතුවා හරි තමා කියලා. ඕ තා පොඩ්ඩෙන් මැරෙන්න ගහනවා ග්‍රැනි. ගියෝ මේ යටට ආවට පස්සේ අමුතු සද්දයක් ඇහෙනවා නේද? ඒ සද්දේ එපා වෙන අය කමෙන්ට් කරගෙන යන්නකෝ. යටි moving. කෑවනේ. හරි යාළුවා අවුලක් නැහැ යාළුවනේ. අපිට අන්තිම දවසේ තියෙනවා. අන්තිම දවසේ පැන ගන්නයි යන්නේ. එළම. හරි එහෙනම් පැනගම් බාන්න යාළුවනේ. වීඩියෝ ගොඩක් දිගයි යාළුවනේ කරන්න දෙයක් නැහැ. මොකද ඉතින් අපි ඔය රටාවල් දන්නේ නැහැ. රටාවල් දන්නේ නැහැ. අමාරුවෙන් තමයි අපි මෙච්චර දෙයක් කරන්නේ. ඒකින්ද සමාව දීලා වීඩියෝ ලයික් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම මේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔන්න තුන්වෙනි පාරටත් මතක් කරා. වරුම ඉන්නවද කියලා. යනවනේ. අනේ යන්න එපා ඉන්න. දුවමු. හරි එහෙනම් අපි පැනලා යන්න යන්නේ. ගැම්මෙන් එහෙනම් අපි ගියෝ දුවමුද? රේස් එක යන්නේ කායි දෙකයි තුනයි දිව්වෝ. අනේ ග්‍රැනි පව්වනේ ඔයා. එහෙනම් හතරෙන් පාටත් මතක් කරනවා අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න මේ වගේ වීඩියෝ බලන්න. එහෙනම් අපි ගියා.